ආයිබෝවන් ළමයි අදත් මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාසයේ කොහොමද කාලය මැනගත්තේ කියලා. ඉතින් ඔයා හිස්ටරි හදාරන සිසුවෙක් විදිහට මේ දේ ගැන අවබෝධයක් නැත්තම් ඇතරම ඔයාට මේ විෂය තුළ ප්‍රවීණයෙක් වෙන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඉතිහාසයේ සිදුවෙච්ච යම් සිදුවීම් ගැන හරියට තීරණයක් ගන්න අමාරුයි. ඉතින් මෙන්න මේ විදිහට ඉතිහාසඥයන් විසින් මේ කාලය මැනගන්න සුලභ ක්‍රම කිහිපයක්ම හඳුන්වලා දුන්නා. ඒ අතරින් ප්‍රධානතම ක්‍රමයක් තමයි මේ ක්‍රිස්තු වර්ෂ කියන ක්‍රමය. එතකොට මේක පදනම් කරගත්තේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියත් එක්ක. මේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියත් එක්ක තමයි මේ ක්‍රිස්තු වර්ෂ කියන ක්‍රමය නිර්මාණය වුණේ. මේකෙදී ක්‍රිස්තු වර්ෂ කියලා ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියට පස්සේ යුගය ක්‍රිස්තු වර්ෂ කියලත් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියට පෙර කාල සීමාව ක්‍රිස්තු පූර්ව විදියටත් හඳුන්වන්න ගත්තා. ඉතින් මේකෙදී අපි උදාහරණත් එක්ක බැලුවොත් අපි දන්නවා ලංකාවට නිදහස ලැබුණු අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 1948. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් අවුරුදු 1948කට පස්සේ තමයි මෙන්න මේ ලංකාවට නිදහස ලැබෙන්නේ. ඒ කියන්නේ කාගෙන්ද නිදහස ලැබෙන්නේ? ඉංග්‍රීසීන්ගේ. අපි දන්නවා ලංකාවට යුරෝපා ජාතීන්ගෙන් ආක්‍රමණ එල්ල වෙනවා. පෘතුගීසි, ඉංග්‍රීසි ලන්දේසි. ඒතකොට අවසානටම ආක්‍රමණයක් එල්ල වෙන්නේ ඉංග්‍රීසීන්ගෙන්. ඒතකොට මේ ඉංග්‍රීසීන් මේ රටට නිදහස ලබා දෙන්නේ, වක්‍රාකාරව නිදහස ලබා දෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1948 දී. අපි තවත් උදාහරණයක් අරන් බලමුකෝ. අපි දන්නවා මින්නේරිය වැව හදපු මහසෙන් රජතුමා. එතකොට මේ මහසෙන් රජතුමා ජීවත් වුණා කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 274 දී. තේරුණාද? ක්‍රිස්තු වර්ෂ 274 දී තමයි මේ මහසෙන් රජතුමා ජීවත් වුණා කියලා කියන්නේ. තීරණය කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් අවුරුදු 274කට පස්සේ මේක වුණ නිසා. හරිද? එතකොට ඊළඟට කතා කරන්න තියෙන්නේ ක්‍රිස්තු පූර්ව සම්බන්ධයෙන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියේ පෙර කාල සීමාව. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සම්බන්ධව පරිනිර්වාණය සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 544 දී. ඒ කියන්නේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියට අවුරුදු 544කට කලින් තමයි මේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙන්නේ. වසභ රජු කියලා අතීතයේ ජීවත් වුණා ප්‍රබල රජ කෙනෙක්. ඉතින් මේ රජතුමා ජීවත් වුණා කියලා සැලකෙන්නේත් ක්‍රිස්තු වර්ෂ 67 දී විතර. ඒ කියන්නේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් අවුරුදු 67කට පස්සේ තමයි මේ වසභ රජතුමා ඉපදුනේ. කියන්නේ යා ජීවත් වුණු කාල සීමාව තමයි මේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් අවුරුදු 67කට පස්සේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉපදුනේ. ඒතර ක්‍රිස්තුන් වහන්සේ ඉපදුනේ ක්‍රිස්තු වර්ෂ 1 දී. ඇයි? එයා ඉපදුනාට පස්සේනේ මේ කාල සීමාව නිර්මාණය කරේ. ඉතින් මේ ඉතිහාසඥ නිර්මාණය කරේ මේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියත් එක්ක තමයි මේ ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු පූර්ව කියන කාලය මැන බැලීමේ ක්‍රම නිර්මාණය කරේ. මීට අමතරව තවත් ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ අතරින් අපි බලමු බුද්ධ වර්ෂ කියන ක්‍රමය. මේ බුද්ධ වර්ෂ කියන ක්‍රමය නිර්මාණය වෙන්නේ අර අපි කලින් කිව්වා වගේ පරිනිර්වාණය මූලික කරගෙන මේ බුද්ධ වර්ෂ ක්‍රමය නිර්මාණය වෙනවා. අපි කලින් කිව්වා වගේ මේ ක්‍රිස්තු පූර්ව 544 දී මහා පරිනිර්වාණය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ මේ ඉතිහාසගත සිදුවීම සිද්ධ වෙනකොට මේක බුද්ධ වර්ෂ 1 කියලා ආරම්භ වෙන. කියන්නේ මේ බුද්ධ වර්ෂ 1 කියන්නේ බුද්ධ වර්ෂ ආරම්භ වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වෙන අවස්ථාවේදී. ওই විදිහට තමයි බුද්ධ වර්ෂ නිර්මාණය වෙන්නේ. ඉතින් මේ ඇසුරින් අපි උදාහරණ කීපයක් සලකලා බලමු. අපි දන්නවා අපි කලින් කතා කරා මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය පිළිබඳව. එතකොට එයා ජීවත් වුණා කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 274 දී. එතකොට දැන් අපි දන්නවා මේ ක්‍රිස්තු පූර්ව කියන අවධිය ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න කලින් තිබිච්ච යුගයක්. නේද? ක්‍රිස්තුන් වහන්සේ ඉපදෙන්න කලින් තිබිච්ච යුගයක් තමයි මේ ක්‍රිස්තු පූර්ව කියලා කියන්නේ. එතකොට මේ ක්‍රිස්තු පූර්ව 544 ආයි ක්‍රිස්තු වර්ෂ 1 වෙනකන් ආවොත් ඒ කියන්නේ පළවෙනි බුද්ධ වර්ෂය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 544 දී. එතකොට මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 274 දී. එතකොට මේ ක්‍රිස්තු වර්ෂ 274ට අර කියන 544 ඇඩ් කරොතින් අපිට මෙන්න මේ කියන මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය සම්බන්ධයෙන් බුද්ධ වර්ෂ ක්‍රමය ඔස්සේ අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මහසෙන් රජතුමා රාජ්‍ය බලයට පත් වුණු අවස්ථාව
බුද්ධ වර්ෂ ක්‍රමය ඔස්සේ අපිට ලබාගන්න හැකියාව තියෙනවා. එතකොට නිශ්චිත වශයෙන්ම අපි එකතු කරලා බලමු 544ට 274ක් එකතු කරොත් කීයක් වෙයිද? ඔව් හරියටම උත්තරේ 810. වර්ෂ 818 දී තමයි මෙන්න මේ මහසෙන් රජතුමා රාජ්‍ය කාලයට කියන්නේ යාගේ රාජ්‍ය බලයට පත් වෙන්නේ. මේ වගේම තවත් උදාහරණයක් අරන් බැලුවොත් වසභ රජතුමාගේ රාජ්‍ය කාලය ගැන අපි අරන් බලමු. වසභ රජතුමා අපි දන්නවා ක්‍රිස්තු වර්ෂ වලින් බැලුවොත් එයා රාජ්‍ය කාලයට පත් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 67 දී පමණ. ක්‍රිස්තු වර්ෂ 67 දී පමණ තමයි එයා රාජ්‍ය බලයට පත් වෙන්නේ. ඒතකොට මේක බුද්ධ වර්ෂ වලින් ගත්තොත් මේ බුද්ධ වර්ෂ වලින් ගත්තොත් එයා හරියටම වලේදී මේ ක්‍රිස්තු වර්ෂ 67 දී රජ වෙන වසභ රජතුමාගේ රාජ්‍ය කාලය බුද්ධ වර්ෂ වලින් සැලකුවොත් අපිට උත්තරයක් ඉදිරින්නේ බුද්ධ වර්ෂ 611. ඒ කියන්නේ කොහොමද ඒක අපි ගත්තේ? ඒක අපි හරියටම ගත්තේ දැන් අපි දන්නවා ක්‍රිස්තු පූර්ව 544 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1ට එන්න අවුරුදු 544ක් ගත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කියන අවුරුදු 544යි අර කලින් කියපු ක්‍රිස්තු වර්ෂ 67 එකතු කරලා තමයි මෙන්න මේ බුද්ධ වර්ෂ ක්‍රමයෙන් අපි මේ වසභ රජතුමාගේ රාජ්‍ය කාලය ගැන අපි මේ සලකලා බලන්නේ. මං හිතනවා ඔයාට මේක හොඳටම තේරෙන්නේ නැති කියලා. එතකොට බුදුන් වහන්සේගේ පරිනිර්වාණය සිද්ධ වුණේ මොන අවුරුද්දද? බුදුන් වහන්සේගේ පරිනිර්වාණය මහා පරිනිර්වාණය සිද්ධ වුණේ මොන අවුරුද්දද? ඒක ක්‍රිස්තු පූර්ව වලින් කිව්වොත් ක්‍රිස්තු පූර්ව 544 දී. එහෙනම් බුද්ධ වර්ෂ වලින් කිව්වොත් ඒක බුද්ධ වර්ෂ 1. ඒ කියන්නේ බුද්ධ වර්ෂ 1 දී තමයි මේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි මේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය මූලික කරගෙන තමයි මේ බුද්ධ වර්ෂ ක්‍රමය නිර්මාණය වෙන්නේ. මං හිතනවා ඒකත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම ඔයාලට කලින් කිව්වා අවස්ථාවකදී මේ ඉතිහාසය කියලා කියන්නේ එක විෂයක් නෙවෙයි. මේක විෂයන් කිහිපයකම එකතුවක්. ඉතින් ඔන්න ඔයාලට ගණන් හදන්නත් අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා මේකේ. මේ ඉතිහාසය කියලා කියන්නේ ඇත්තටම එක විෂයක් නෙවෙයි. මේක විෂයන් කිහිපයකම එකතුවක්. හරි. අපි ඊළඟ වර්ෂ ක්‍රමය ගැන කතා කරමු. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ මේ හිජ්රි වර්ෂ කියන ක්‍රමය. මේක නිර්මාණය වෙන්නේ මේක මුස්ලිම් වරුන්ගේ රාජ්‍ය කාලය මැන බලන ක්‍රමවේදයක්. ඒ කියන්නේ මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය මැන බලන ක්‍රමවේදයක්. මේක නිර්මාණය වෙන්නේ මුහම්මද් නබිතුමා මක්කාවේ සිට මදීනාවට පැමිණි වර්ෂයේ විදිහට තමයි. ඒ කියන්නේ මක්කාවේ සිට මදීනාවට එන දවසින් තමයි මෙන්න මේ කියන හිජ්රි වර්ෂ ක්‍රමය නිර්මාණය වෙන්නේ. ඒක ආපෝ කිව්වොත් මුහම්මද් නබිතුමා මක්කාවේ සිට මදීනාවට පැමිණි වර්ෂය තමයි මෙන්න මේ විදිහට හිජ්රි වර්ෂ කියලා සැලකෙන්නේ. එතකොට මේක ක්‍රිස්තු වර්ෂ වලින් ගත්තොත් මුහම්මද් නබිතුමා මක්කාවේ සිට මදීනාවට පැමිණෙන්නේ ක්‍රිස්තු වර්ෂ 622 දී. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් අවුරුදු 622කට පස්සේ තමයි මේ ඉතිහාසගත සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රිස්තු වර්ෂ 622 ඉඳලා තමයි මේ හිජ්රි වර්ෂ ක්‍රමය නිර්මාණය වෙන්නේ. මං හිතන්නේ ඒකත් ඔයාට හොඳටම තේරෙන්නේ නැති. එතන අපි ඊළඟ වර්ෂ ක්‍රමය ගැන කතා කරොත් අපි ඊළඟට කතා කරන්නේ ශක රාජ වර්ෂ ක්‍රමය ගැන. මේක ඇවිල්ලා මේක හින්දුවරුන්ගේ යම් සිදුවීම් ඉතිහාසයේ වෙච්ච යම් සිදුවීම් මැන බලන්න කියන කාලය මැන බලන්න උපයාගත් ඒ කියන්නේ යාර යොදාගත්තු ක්‍රමවේදයක් තමයි මේ ශක රාජ වර්ෂ ක්‍රමය කියලා කියන්නේ. එතකොට මේ ශක රාජ වර්ෂ ක්‍රමය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 78 දී. ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් අවුරුදු 78කට පස්සේ තමයි මෙන්න මේ ශක රාජ වර්ෂ ක්‍රමය නිර්මාණය වෙන්නේ. මේක නිර්මාණය වෙන්න මූලිකම හේතුව තමයි ඒ වෙනකොට ඉන්දියාවට ආක්‍රමණ එල්ල වුණා. කියන්නේ විදේශී ආක්‍රමණ එල්ල වෙමින් තිබිච්ච කාල පරිච්ඡේදයක්. අපි දන්නවා ලංකාවට විදේශී ආක්‍රමණ එල්ල වුණා. මේ වගේම අපේ අසල්වැසි රට වෙන ඉන්දියාවටත් ආක්‍රමණ එල්ල වෙන්න ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රිස්තු වර්ෂ 70 ගණන් වලදී ඒ වෙනකොට ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ ප්‍රබල රජ කෙනෙක් රාජ්‍ය බලයට පත් වුණා. එයාගේ ඒ රජතුමාගේ නම කියන්නේ එතුමාගේ නම විදිහට අපි සලකන්නේ ගෞතමී පුත්‍ර සාතකර්ණි කියන රජතුමා. මේ රජතුමා අයිති වෙන රාජවංශය තමයි සාතවාහන රාජවංශය. ඒතකොට මේ වෙනකොට ඉන්දියාවේ බටහිර දෙසින් සෑහෙන විදිහට ව්‍යාප්ත වෙලා තිබිච්ච රාජවංශයක් විදිහට මේ සාතවාහන රාජවංශය
අපිට පෙන්වලා දෙන්න පුළුවන්. මේ ඉතිහාසධාරීන් කියන විදිහට මේ සාතවාහන රාජවංශය කියලා කියන්නේ ප්‍රබලම රාජවංශයක්. ඒ කියන්නේ ඒ වෙනකොට ඉන්දියාවේ බිහි වෙච්ච බල සම්පන්න අතින් උපරිම තත්ත්වයට ආපු රාජවංශයක් තමයි සාතවාහන රාජවංශය. ඉතින් මේ සාතවාහන රාජවංශයේ බලයට පත් වෙන ගෞතමී පුත්‍ර සාතකර්ණී කියන රජතුමා ඉන්දියාවට එල්ල වෙච්ච ශක ආක්‍රමණ, ඒ කියන්නේ ඉන්දියාවට වයඹ දෙසින් එල්ල වෙන ශක ආක්‍රමණ මැඩ පවත්වනවා. ඉතින් මේ විදිහට ශකවරුන්ගෙන් නිදහස ලැබීමත් සමගම ඒක සිහි කරන්න තමයි මේ ශක රාජවර්ෂ ක්‍රමය නිර්මාණය වෙන්නේ. ඉතින් මේ ශක රාජවර්ෂ ක්‍රමය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 78 දී විතර. මං හිතනවා ඔයාට මේකත් තේරෙන්නේ නැති කියලා. ඉතින් මීට අමතරව ඉතිහාසධාරීන් විසින් කාලය මැන බලන්න තවත් ක්‍රමවේද කිහිපයක් භාවිතා කරා. ඉතින් මම ඒක කියන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මේගොල්ලන් මේ ඉතිහාසයේ කාලය මනින්න ගොඩක්ම පාවිච්චි කරන්නේ පොළොව හාරලා. ඒ කියන්නේ පොළොව හාරලා තමයි මෙයාලා මේ ඉතිහාස මනින්න, ඒ කියන්නේ කාලය මනින්න පටන් ගත්තේ. ඉතින් අපිට ගත්තොත් මේ පොළොව කැනලා මේ පොළොව මතු පිටින් හම්බ වෙන දේවල්, හම්බ වෙන ද්‍රව්‍ය ඒවා මෑතකාලීනව සිදුවෙච්ච දේවල්, ඒ කියන්නේ මෑතකාලීනව සිදුවෙච්ච සිදුවීම් විදිහටත්, ඒ කියන්නේ ඒවා මෑතකාලීනව වැළලී ගියා කියලත් ඒක තවදුරටත් පොළොව කැනගෙන යද්දී පොළොව ගැඹුරින් හම්බ වෙන දේවල් ඒවා ඈත කාලෙදි සිදු වුණු දේවල් විදිහටත් මේ ඉතිහාසධාරීන් විදිහට මේ කරන දේට අපි කියනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් කියලා. අපි මේ විදිහට පොළොව කනින එකට, පොළොව කැනලා තොරතුරු ලබා ගන්න එකට අපි කියනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් කියලා. ඉතින් මම ඔයාලට මූලාශ්‍ර ගැන පාඩමක් ඉස්සරහට අරන් එන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඉතිහාසය ඉගෙන ගන්න ළමයි විදිහට, නැත්නම් ඉතිහාසය ඉගෙන ගන්න දරුවන් විදිහට කාලය මැන බැලීම සම්බන්ධයෙන් අවබෝධමත් වෙන්න ඕන. කියන්නේ අපි දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි ඉතිහාසය මැන බැලුනේ කොහොමද, ඉතිහාසයේ කාලය මැන ගත්තේ කොහොමද කියලා. මේ ගැන ඔයා අනිවාර්යයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕන. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක යම් තාක් දුරකට තේරෙන්නේ නැති කියලා. ඉතින් මං ඔයාට පොඩි චැලෙන්ජ් එකක් දෙන්න හිතුවා. ඔයාට දෙන චැලෙන්ජ් එක තමයි ඔයා මේ අපි දැන් ඉන්න අවුරුද්ද ක්‍රිස්තු වර්ෂ 2026 පුළුවන් නම් චැලෙන්ජ් එකක් විදිහට මේක බුද්ධ වර්ෂවලිනුයි හිජ්රි වර්ෂවලුයි බුද්ධ වර්ෂවලුයි ශක රාජ වර්ෂ ක්‍රමයෙන්ුයි මට හදලා කමෙන්ට් එකක් ඉදිරියට දානවා. මේ වීඩියෝ එක දකිනවා නම් ඔයා මේක කරලා බලන්න. ඔයාට මේක ඉන්ට්‍රස්ට් නම් පොඩ්ඩක් කරලා බලන්න. මොකද මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්, අපි දැනගන්න ඕන දෙයක් ඉතිහාසය කරන ළමයි විදිහට. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක යම් තාක් දුරකට හරි තේරෙන්නේ නැති කියලා. ඔයා ඒක මම ඒ ගෙනාවු උත්සාහය, මම ඔයාට මේක පැහැදිලි කරන්න ලද උත්සාහය සාර්ථක වෙන්නේ ඔයා දැන් ඔයා මේ ඉන්න අවුරුද්ද, කියන්නේ මේ ක්‍රිස්තු වර්ෂ 2026 ශක රාජ වර්ෂ ක්‍රමයෙන්ුයි හිජ්රි වර්ෂ ක්‍රමයෙන්ුයි බුද්ධ වර්ෂ ක්‍රමයෙන්ුයි හදලා පෙන්නුවොතින් ඒ උත්තරේ හරිනම් මං හිතනවා ඔයාට මේ වීඩියෝ එක හොඳටම තේරිලා. ඉතින් මං හිතනවා මේ ඉතිහාසයේ කාලය මැන බැලීම සම්බන්ධයෙන් මං ගෙනාපු වීඩියෝ එක ගොඩක් දුරට සාර්ථක ඇති කියලා. ඔයාට මේ මං කියපු දේවල් වලින් නොතේරුණ දෙයක් තියෙනවා නම් පොඩක් කමෙන්ට් එකක් දාලා අහන්න. මම අනිවාර්යෙන්ම ඔයාට ඒ දේ ගැන පැහැදිලි කරලා දෙන්නම්. මම දන්න දේවල් ගැන මං කලින් වීඩියෝත් කිව්වා මම දන්න දේවල් ගැන මම ඔයාලට කියලා දෙන්නම්. මම කලින් වීඩියෝ එකක් ගෙනාවා ඉතිහාසයේ හැඳින්වීමක් ගැන. අයි ඔයාට මේ ඉතිහාසය කරන්න ඕන දේවල් ඔයාට මොනවද මේකින් ලැබෙන්නේ? ඒ වගේ ප්‍රයෝජන සම්බන්ධව මම වීඩියෝ එකක් අරන් ආවා. පුළුවන් නම් ඒ වීඩියෝ එකත් බලන්න. මගේ මේ YouTube channel එකේ link එක මම උඩින් දාලා තියන්නම්. එහෙනම් ඊළඟ පාඩම් එකකින් අපි හම්බ වෙමු. අදට මම සමුගන්නවා. අයබෝවන්.